එක ව්‍යාජ වෙලෙන්දෙක් ඉන්නවා. පොල්ලට බූරුවෙක් අරගෙන එනවා. මොනා කියලාද බූරුව අරගෙන එන්නේ? මේ බූරුව වසුරු දානවා. වසුරු දානකොට බූරුවගෙන් වැටෙන්නේ මොනවාද? රංකාසි. ව්‍යාජ පශ්චාත් භාගයක් හදාගෙන ඇවිල්ලා තමයි දැන් පොලේ තියාගෙන විකුණනවා. අර ව්‍යාජ රංකාසි වැටෙනවා වසුරු දානකොට. එක වෙලෙන්දෙක් වැඩි මිලට ගන්නවා. ඇයි මම මේ අපි ගැන කියන්නේ? වැඩි මිලට ගන්නවා. අරගෙන ඇයි දැන් මේ බූරුව රංකාසි වසුරු දානවා? අපේ අම්මලා තාත්තලා හොඳට අහගන්න ඕනේ. අපි බූරුව නම් ගන්නෙ නෑ. ගෙදර අරගෙන ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා බූරුව වසුරු දානකම්. වසුරු දානවා රංකාසි නෑ. අය බූරුව රංකාසි වසුරු දානයි. ගියා පහුවදාම විකුණපු වෙලෙන්දයි ගෙදරට. යනකොට ගෙදර හිටියේ නෑ. බිරිඳ කියනවා මුදලාලි ගෙදර නෑ. පණිවිඩේ යවන්නම් ටිකක් ඉන්න. එහෙම කියලා ගෙදර හිටපු බල්ලට ගැහුවා. ගහලා කිව්වා මහත්තයා එක් කරගෙන වරෙන් කියලා. බල්ලා ගහනකොට දුවනවනේ බල්ලෝ. ඉතින් හොරතල් වෙන්නේ නැහැ. ඒ විදිහෙම බල්ලෙක් එක්ක අර ව්‍යාජ වෙලෙන්ද ආවා. ඇවිල්ලා දැන් අර බූරුව සල්ලි වල ගත්ත මනුස්සයට පුදුමේ මොකක්ද? මේ පණිවිඩ කියන බල්ලෝ ඉන්නවා. දැන් අර යකාට බූරුව අමතක වුණා. දැන් මොකේටද පොර කන්නේ? අපිමයි. දැන් පොර කනවා බල්ලා ගන්න. හැරිලා බැලුවොත් නරකද අතීතේ. එකපාරක් මදිද රැවටුණා. මේ හිත කියන වංචාකාරයා. බල්ලා සල්ලි වලට අරගෙන යනවා ගෙදර. ගිහින් දීලා බිරිඳට කියනවා මං ඒ කියන විදිහටම කියන්නද? තමුසෙ එන්න ඕනේ නැහැ මං හොයන්න. බල්ලට ගහලා පණිවිඩේ කියනවා. බිරිඳ පහුවදා මොකද කරේ? ඌමනාවකට බල්ලට ගහලා පණිවිඩ. බල්ලු පණිවිඩ කියන බල්ල දිව්ව යන්න. දැන් පහදන්න බෑ. පහුවදා 25ක් 30ක් විතර ආවා.